මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ TradingView account එකක් ක්‍රියේට් කරපු ගමන්ම තියෙන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඊට පස්සේ මේක ට්‍රේඩර් කෙනෙකුට අවශ්‍ය විදියට සකස් කර ගැනීම පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකකින් මේක ඔයාලට උපරිම පැහැදිලිව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ඉන්ටර්ෆේස් එක ගැන ඔයාලට ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා ආය TradingView ගැන ඉගෙන ගන්නේ නැති වෙන්නම. හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේක මේ විදිහට ඔයාලට වෙබ් බ්‍රවුසර් එකකින් ඔයා ලොග් වෙනවා නම් මේකෙදි ඔයාලට ලොග් වෙන්න ක්‍රම තුනක් තියෙනවා. ඉතින් ඔය account එක create කරනකොට ඔයාගේ user name එකයි password එකයි email එකයි කොහේ හරි ලියලා තියාගන්න එක වටිනාකමක් එක් කරනවා ඔයාගේ account එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දැන් මෙතනදී මෙතන උඩ tabs section එක සහ මේ වගේ interface එක පෙන්වන නිසා ඔයාලට මෙතන ඔයාලට වෙබ් බ්‍රවුසර් එකේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ මෙතනට ගිහිල්ලා මෙන්න මෙතන මේ zoom කියන එකේ මෙන්න මෙතන තියෙනවා full screen. මේ විදිහට full screen දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ටිකක් ලොකු full screen එකකට වැටෙනවා. ඉතින් මෙතනින් නැවතත් full screen දාගන්න පුළුවන් TradingView එක ඇතුලෙන්. නමුත් ඒක දාගන්න කලින් settings ටිකක් හදාගන්න තියෙනවා. නැත්නම් ඔයාලට analyze කරන්න බෑ. ඒ නිසා ඒක market එකේ ඇනලයිස් කරනකොට තමයි යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට කලින් අපි මේකේ අදාළ settings ටික හදා ගන්න ඕන. හරිද? ඉතින් මුලින්ම TradingView වලට ආපු කෙනෙකුට මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ මොනවද තියෙන්නේ සහ මොනවද තොරතුරු කියලා අපි කතා කරමු. ඉතින් මෙන්න මෙතනින් අපි පටන් ගනිමු මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් මම මෙතන ක්ලික් කරගත්තාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට ඔයාගේ TradingView එකේ user name එක බලා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එකේ නම තමයි මෙතනදී මම යොදාගෙන තියෙන්නේ Trust Me කියලා. ඊට පස්සේ මෙතන home කියලා ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඊට පස්සේ help center support request සහ අලුතෙන් එන අප්ඩේට් සම්බන්ධව මෙතන කතා කරලා තියෙනවා. ඉතින් මේක බේසික් එක මේ මෙතන ඇතුළට අපි පස්සේ යමු. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා ඩාර්ක් මූඩ් එක. ඩාර්ක් මූඩ් එක දාගත්තාම ඔයාලට මෙන්න මේ විදිහට ඩාර්ක් කරගන්න පුළුවන් ඔයාගේ chart එක. ඉතින් මේක ඩාර්ක් කරගත්තාම මෙන්න මේ lines ටික අඩු කරගන්නේ සහ වැඩි කරගන්නේ කොහොමද කියලාත් අපි කතා කරමු. ඉතින් මම මෙතනදී ඩාර්ක් මූඩ් එක off කරගන්නවා. මොකද ඔයාලට light මූඩ් එකේ තමයි ඔයාලට ගොඩක් කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මෙතනට ගියාම ඊළඟට තියෙනවා drawing panel එක. drawing panel එක on off කරගන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ drawing panel එක මේ බලන්න on off බලන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ language එක select කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට keyboard එකේ shortcuts සම්බන්ධව. ඉතින් මේ chart එකක් open කරගන්න ඉතින් ඉක්මනින් වැඩ කටයුතු කරගන්න අවශ්‍ය නම් මේ shortcut වලට හුරු වුණොත් ඔයාලට සාමාන්‍යයෙන් සාපේක්ෂව ගොඩක් කාලය ඉතිරි කරගෙන වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් shortcuts වලට ගිහිල්ලා ඔයා ඒක බලන්න. ඊට පස්සේ මෙතන get desktop app තියෙනවා. මෙතනදී ඔයාලට desktop එකට අදාළ application එක මෙතනින් ගන්න පුළුවන්. එතකොට download කරගත්තාම desktop app එක open කරගෙන run කරන්න පුළුවන්. මම මෙතනදී run කරන්නේ web browser එකේ. හරිද? ඊට පස්සේ මම මෙතනින් නැවත ඇතුළට යනවා. මෙන්න මේ user name එකකින් ඇතුළට ගියාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් explore our plans කියලා. ඉතින් මෙතනදී ඔයාලට TradingView එකේ මිලදී ගන්න පුළුවන් plan තියෙනවා. මේ බලන්න $12කට, $29කට, $59කට සහ $199කට තියෙනවා. මේකේ ඇත්තටම offers එනවා. offers එනකොට මිලදී ගන්න බලන්න. එහෙම නැතුව මේක මිලදී ගන්න බලන්න එපා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මෙතනදී මේ try free for 30 days කියලා තියෙනවා. ඉතින් මේක දවස් 30ක් ඔයාට මේ කැමති ප්ලෑන් එකක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා මම recommend කරනවා මේ premium එකවත් ගන්න බලන්න. මොකද premium එක ගත්තොත් ඔයාට premium features ටික ඔක්කොම අත්විඳින්න පුළුවන්. ඒ වගේම මේක ගන්න පුළුවන් ඔයාට ඔයාගේ device එකකට එකපාරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ phone එකෙන් එකපාරක් ඔයාට ගන්න අවස්ථාවක් තියෙයි. ඒ වගේම ඒ account එක computer එකට connect නොකර හිටියොත් ඔයාට තවත් දවස් 30කට අවස්ථාවක් තියෙවි. සාමාන්‍යයෙන් එක device එකකින් එකපාරක් තමයි මේක ගන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ඊට පස්සේ මතක තියාගන්න trial version එකට සල්ලි කැපෙන්නේ නැහැ. කාඩ් එක ඇඩ් කරාට සල්ලි කැපෙන්නේ නැහැ. නමුත් දවස් 30ට කලින් ඔයා මෙතනින් exit වෙන්න ඔයා දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව ඔයා මේකෙදී දවස් 30ට වඩා ගියොත් ඊළඟ මාසෙදී ලොකු ගාණක් ඔයාගේ කාඩ් එකට කෙලවෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ profile එක සාමාන්‍යයෙන් TradingView එකේ profile එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාට ඔයාගේ ideas share කරන්න, ඊට පස්සේ ඔයාගේ අදහස් share කරන්න සහ script share කිරීමේ හැකියාව තියෙනවා. script share කරනවා කියන්නේ TradingView එකේ script එකක් හදාගෙන ඒක මිනිස්සුන්ට
මිලදී ගන්න තරමට එතනදිත් මුදල් ඉපීමේ ක්‍රමයක් එතන තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යමු settings and billing කියන එක. මෙන්න මෙතනදී තමයි අර මම උදාහරණයක් විදිහට කිව්වේ කාඩ් එක එහෙම ඇඩ් කරගන්න සහ රිමූව් කරගන්නත් තියෙන්නේ මෙතන. හරිද? මෙතන මුලින්ම පළවෙනි එකට යමු public profile එක. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට මේකේ profile එක බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම Facebook වගේ මෙතනදී තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට කැමති නම් මෙතනදී ප්‍රොෆයිල් ෆොටෝ එකක් හදාගෙන යූසර් නේම් එකක් දාගෙන ඊට පස්සේ X එක YouTube එක Facebook එක සහ Instagram ඒ වගේ වෙබ්සයිට් එකක් ලින්ක් කරගෙන මේකත් හොඳට ඔයාලට මේන්ටේන් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ privacy එක තියෙනවා. මෙතනදී privacy එක ඔයාලට on අවශ්‍ය විදියට on off කරගන්න. මේවා වැඩි කතා කරන්න අවශ්‍යම දේවල් නෙවෙයි. මෙතනදී ඔයාලට ඔයාගේ account එකට සම්බන්ධ account settings ටික තියෙනවා. ඊට පස්සේ session active session තියෙනවා. ඊට පස්සේ මෙතනදී device එක මම log වෙලා ඉන්නේ දැනට PC එකෙන් විතරයි. ඊට පස්සේ මෙතන subscription තියෙනවා. මෙන්න මෙතන තමයි අර මම කිව්ව card එක. මෙන්න බලන්න මෙතනින් update now කියලා දීලා ඔයාලට ඔයාගේ card එක add කරගෙන දවස් 30ක් මෙතනදී access කරන්න පුළුවන් trading view එකට. හැබැයි දවස් 30 ඉවර වෙන්න කලින් ඔයා මතක තියාගන්න ඕන card එක remove කරගන්න. ඊට පස්සේ මෙතන payment method වල මෙන්න මෙතනට තමයි card එක add වෙන්නේ. ඊට පස්සේ මෙතන billing history එකේදී ඔයාලට මෙතන කාඩ් එකකින් කැපුණොත් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කැපෙන්න කලින් රිමූව් කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මෙතන subscriber state එක තියෙනවා. ඊට පස්සේ alert එක delivery කරන්න. ඒ කියන්නේ ඔයා trading view එකේ alert එකක් තියාගත්තාම alert එක delivery කරන්න අවශ්‍ය email එක මෙතනින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන social notifications තියෙනවා. ඒ වගේම email subscription එක තියෙනවා. හරිද? මේවා ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඉතින් ඔයා මේවා කියවලා බලලා ඉගෙන ගන්න කියලා මතක් කරනවා. ඉතින් අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන පළවෙනි එක symbol search එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ට්‍රේඩ් කරන්න පෙයා එකක් තෝරගන්න ඕන. ට්‍රේඩින් view එකට ආව පළියට ඔයා ට්‍රේඩ් කරන්නේ නැහැ. ඔයා උදාහරණයක් විදිහට අපි බලමු මෙතනදී Ethereum coin එක. ඉතින් ක්‍රිප්ටෝ ට්‍රේඩ් කරන අය තමයි මේක මුලින්ම එන්නේ ට්‍රේඩින් view එක ඇනලයිස් කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෆීල්ඩ් එකට එන්නේ ක්‍රිප්ටෝ කරන්සි දැකලා ඒ නිසා මම මෙතන Ethereum ගන්නවා. ETH Ethereum වලට එන ෂෝට් නේම් එක තමයි ETH. ඊට පස්සේ USD ගැහුවොත් එන්නේ මොකද්ද? ඩොලර් එකට අදාළ chart එක. එහෙම නැතුව අපිට අවශ්‍ය වෙන්නේ USDT. T කියන්නේ තෙද. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලට අදාළ chart එකක් ගන්නවා නම් USDT අකුර වදින්න ඕනේ. ඊට පස්සේ මෙතන ගහනවා අපි dot එක. අපි මේ USDT කියවුවාම මේ වගේ chart එකක් එනවා. මේ තියෙන්නේ spot chart. ඒ කියන්නේ spot trade. අපි ඔක open කරලා බලමු. මේ තියෙන්නේ spot trade කරන්න තියෙන chart එක. ඊට පස්සේ future trading වල නම් මෙතන USDT.p කියලා ගහන්න ඕන. එතකොට තමයි perpetual chart එක එන්නේ. ඊට පස්සේ ඔයාලට කැමති exchange එක. ඒ කියන්නේ ඔයා දැනට පාවිච්චි කරන exchange එක මෙතනින් තෝරගන්න. මොකද exchange එකෙන් exchange එකට සමහර විට මේකේ prices වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ළඟ stop loss තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙතනින් ඔයාට අවශ්‍ය, ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන exchange එක තෝරගන්න මතක තියාගන්න ඕනි. ඉතින් ඔයා සාමාන්‍ය බහුතරයක් පාවිච්චි කරන්නේ Binance නම් Binance, Bybit පාවිච්චි කරනවා නම් Bybit එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙන්න මේ වගේ bookmark එකක් තියෙනවා. මේ bookmark එක දාගත්තාම red list එකට add වෙනවා. අපි මේක Ethereum එක ඔන්න red list එකටත් මම add කරගත්තා. ඉතින් මේක බලමු අපි red list එක තියෙන තැනදී කොහොමද red list එකේ වැඩ කරන්නේ කියලා. ඉතින් තව coin එකක් අපි search කරලා බලමු. අපි Solana කියන එක search කරලා බලමු. ඔන්න SOLUSD. මේ තියෙන්නේ ඩොලර් එකට අදාළ chart එක. ඊට පස්සේ මෙතන බලන්න Coinbase, Crypto, Binance මේ වගේ exchanges ගණනාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන USDT ගහපු ගමන් එනවා crypto exchange ටික. මේ Binance, OKX, Bybit, KuCoin, MEXC මේ වගේ ටික එනවා. ඊට පස්සේ මෙතන .p ගහපු ගමන් perpetual support කරන ටික එනවා. ඒ වගේම එතනින් ප්‍රධාන වශයෙන් Binance, Bybit, MEXC එනවා. ඊට පස්සේ මෙතන තව ගොඩක් exchange තියෙනවා. ඊට පස්සේ මම මේකත් මේ විදිහට red list එකටත් add කරගෙන අපි මේක අයින් කරලා දාන්න. ඉතින් ඔයාට අවශ්‍ය currency එක මෙතනින් මේ economy bonds මේවත් ඔයාට search කරන්න පුළුවන්. crypto මේකෙන් ඔයාට all දාලා තිබ්බාම හැමදේම මෙතන පෙන්වනවා. ඉතින් මෙතනදී ඔයාට stock වගේ දාලා ඉවර වෙලා මෙතන search කරොත් ඔයාට Solana හොයාගන්න බෑ. එතකොට ඔයා මතක තියාගන්න මෙතන all දාලා search කරන්න. එතකොට ඔයාට අදාළ cryptocurrency එක හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මේ මෙතනදී මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙන්න මෙතන interface එකකින් මෙතන technical අතල මාරු වෙන්න පුළුවන්. මෙතන මෙන්න මේක ක්ලික් කරගත්තාම මෙතන chart තියෙන. ඊට පස්සේ technical, seasonal, news සහ community කියලා තියෙනවා. ඉතින් අපි technical එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ oscillators වලින් පෙන්වන signal එක. දැනට market එක මොන පැත්තේද තියෙන්නේ කියන එක මෙතන signal වලින් පෙන්වන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ගියොත් මෙතන ඉස්සල්ලා මුලින්ම තියෙනවා charts වල time frame මාරු කරගන්න. 1 minute මේ
5 minute බලන්න. දැන් මේ Ethereum එකට අදාළව තමයි පෙන්වන්නේ මේ. Ethereum USDT එක monthly chart එක ගත්තොත් oscillators වලින් පෙන්වනවා buy එකක්. සාමාන්‍ය summary එක natural. ඊට පස්සේ moving average වලින් sell එකක් පෙන්වනවා. බලන්න. ඔන්න weekly chart එකට ගියහම මෙතන මේ විදිහට වෙනස් වෙනවා. මේ oscillators වලින් මේ පෙන්වන signals තමයි මෙතන බලා ගන්න පුළුවන්. මෙතන oscillators මොනවද? මෙන්න මේ oscillators ටිකෙන් තමයි මේක calculate වෙන්නේ. ඊට පස්සේ moving average වලින් calculate වෙන්නේ මෙන්න මේ moving average වලින්. හරිද? ඊට පස්සේ බලන්න මෙතන මේ තියෙන්නේ RSI එක. RSI 14 settings එකකින් මෙතන බලා ගන්න පුළුවන් value එක 47.52 තියෙන. කියන්නේ මේක neutral. action එක neutral. මෙන්න මේ buy signal පෙන්නන්නේ momentum indicator එකකින් සහ MACD එකකින්. ඊට පස්සේ අපි මේක 1 minute වලට වගේ දාගනිමු. ඒකද 1 minute වල වගේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන් මේ. තන්නේ කර sell pressure එකක් තියෙනවා. මෙන්න මේ moving average වලින්. ඊට පස්සේ buy pressure එකක් දීලා තියෙන පොඩි හරි momentum indicators වලින් විතරයි. මේවා ඔයා ඔළුව විකාර කරගන්න එපා. මේවා අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි. නමුත් idea එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන seasonal chart තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ බලන්න 2017 19 21 23 2026 මේක අර සීසන් එකෙන් සීසන් එකට මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කොහොමද පෙන්වන්නේ මේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? මම මේ ගැන වැඩි දුර කියන්න යන්නේ නැහැ. මේ බලන්නකෝ. සීසනල් chart එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක එක වර්ෂවල හැසිරීම මේ සම්පූර්ණ ඔන්න බලා ගන්න පුළුවන්. දැන් 2026 කොහොමද ජනවාරි මාසේ ගේන් එක මේ විදිහට ඔයා මේක ඇනලයිස් කරලා හොඳට කියවලා බලන්න. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. හරිද? මම මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේක අවශ්‍යම දෙයක් නොවන නිසා. හරිද? ඊට පස්සේ මෙතන යනවා නිවුස්. ඔන්න නිවුස් බලන්න පුළුවන් ඔයාලට. මෙතනින් Ethereum එකට අදාළ නිවුස් බලා ගන්න පුළුවන්. ඉතින් මේවත් කියවලා බලන්න. ඊට පස්සේ මෙතන හෙඩ්ලයින්ස් ටික විතරක් මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත අපි බැක් වෙනවා chart වලට. ඊට පස්සේ මෙතනින් නැවත එනවා communities වලට. community එකට මෙන්න තියෙන අර මම ඔයාලට මුලින් මෙන්න මෙතනින් ගිහිල්ලා account එකක් create කරගන්න තිබි. අන්න ඒ වගේ Facebook වගේ මෙතන ඉන්නේ trade කරන community එකක්. ඉතින් එයාලා මේ විදිහට post දානවා, analyze දානවා, analyze බලනවා. අපි උදාහරණයක් විදිහට ගිහිල්ලා බලමු. මේක බලන්න. ඔන්න මේ ක්ලික් කරගත්තාම එයාගේ අදහස මෙතන පෙන්නලා තියෙනවා. එයා කියන්නේ මේ විදිහට ඇවිල්ලා මෙතන resistance එකේ වැදිලා මෙන්න මේ වගේ target එකකට එයි කියලා. මේක play කරලා බලන්නත් පුළුවන්. දැනට මේක ගිහිල්ලා තියෙනවා. අන්න බලන්න. එයා කියපු විදිහට මාකට් එක ඇවිල්ලාද නැද්ද කියලාත් බලන්න පුළුවන්. ඉතින් ඔයාටත් ඔයාගේ අදහසක් දාන්න පුළුවන්. ඔයාගේ අදහස දැම්මහම පස්සේ ඔයාගේ අදහස මේ විදිහට ඔයා මේ විදිහට මාක් කරාම පස්සේ ඒකේ රීප්ලේ එක පෙන්වනවා. අපි තව ඇනලයිස් එකකට ගිහිල්ලා බලමු. ඉතින් ඔයාලට සමහරට සිග්නල් ගන්න අවශ්‍ය නම් සමහර සිග්නල් දෙන අයියලත් කරන්නේ මේ වගේ තැනක මේ වගේ කෙනෙක්ව ෆලෝ කරගෙන එයාගෙන් සිග්නල් අරගෙන දෙන එක. ඉතින් ඔන්න ඔයාලට සිග්නල් ගන්න ක්‍රමයකුත් කියලා දුන්නා. හැබැයි මේවා මත ඩිපෙන්ඩ් වෙන්න එපා. එයා මොකද එයා සිග්නල් දාන අවස්ථාව නතර කරොත් හරි ඔයාට ඒ වගේ දෙයක් වුණොත් ඔයාට කෙල වෙනවා. ඉතින් ඒක මතක තියාගන්න. ඉතින් අපි බලමු මෙන්න මේක. මෙන්න මෙයාගේ Ethereum chart එකක්. මෙන්න targets දාලා තියෙනවා. මේ බලන්න මෙයාට පෙන්නනවා buy එකක්. double bottom pattern එකක් බලලා මේ pattern trader කෙනෙක් මෙයාට පෙන්නනවා buy එකක්. අපි කලින් කියපු කෙනා එතන range එක පෙන්වනවා. ඔන්න බලන්න දැන් මෙයාගේ buy එක සාර්ථකද කියලා බලමු අපි. මෙන්න බලන්න. පළවෙනි ටාගට් ගිහිල්ලා නැවත සෙල් වෙලා මේ. ඉතින් ওই විදිහට තමයි. කියන්නේ හැමෝගෙම ඇනලයිස් වර්ධිනවා කියලා කියන්නත් මෙතන හොඳ උදාහරණ තියෙනවා. ඉතින් මෙතන අපි කමියුනිටි එකේ මේ ඊට මෙතන මයින් තියෙනවා. මයින්ස් කියන එකෙත් ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඉතින් මෙතන වීඩියෝ ඔන්ලි තියෙනවා. මෙතන මෙන්න මේ විදිහට most popular most recent chart මාරු කර කර බලන්න පුළුවන්. ඉතින් කාගේ ඇනලයිස් එක හරියනවාද ඊට පස්සේ මෙතනින් ඇතුළට යන්න පුළුවන් මේ විදිහට ඇතුළට ගිහිල්ලා එයාගේ account පවා බලන්න පුළුවන්. මේ තියෙන එයාගේ ඇනලයිස් මොනවද? ඊට පස්සේ එයාගේ ඉන්ඩිකේටර්ස් මොනවා හරි විකුණන්න තියෙනවද? එයා කලින් දීපු ප්‍රෙඩික්ෂන්ස් කොහොමද? මේ හැමදේම Facebook එක වගේ තමයි. හැබැයි මේක ටිකක් වෙනස්. මේකට හුරු වුණොත් සමහර විට ඔයාට හොඳ දේවල් කරගන්නත් අවස්ථා තියෙනවා. හැබැයි කෙනෙකු මත ඩිපෙන්ඩ් වෙන්න එපා. මෙන්න බලන්නකෝ. මෙයා දාලා තියෙනවා මේ. මෙතනින් මාකට් එක මෙහෙම පහළට එනවා කියලා මෙන්න දැනට එයා ෂෝට් එකක් අරගෙන තියෙනවා කියලාත් දාලා තියෙනවා. බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න. තාම රේන්ජින් මාකට් එක. කොහෙට හරි එක්කම හිට යනවා එක්කම හිට යනවා. මෙයා ෂෝට් කරලා තිනවා කියන්නේ එයාගේ වැඩි අදහසක් තියෙනවා මෙන්න මේ 4 hour මේ වගේ ලෙවල් එකකට එයි කියලා. හරිද? ඔන්න ඕක තමයි ට්‍රේඩ් වල හොඳ සිග්නල් ගන්න ක්‍රමවේදයක් තමයි මේක. සමහර විට මෙතනදී හොඳ අයව අහු වෙන්න පුළුවන් ඔයාට හොඳ සිග්නල් එකක් ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා කම්පෙයාර් සිම්බල් එක. ඒ කියන්නේ මේක කම්පෙයාර් කරන්න පුළුවන්. අපි මෙතනදී chart එක මම මෙතනදී ඔයාට
පැහැදිලි වෙන විනාඩි 15ට වගේ මාරු කරගන්නවා. මම මේක ඉස්සරහට කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට කම්පෙයාර් කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ Ethereum USDT විනාඩි 15 chart එක. ඉතින් මම මේ කම්පෙයාර් tool එක අරගෙන මම මෙතනට BTC USDT perpetual chart එක ගන්න. ඊට පස්සේ මම මේක මේ විදිහට අරගෙන මේක ඇඩ් කර ගන්නවා. මෙතනදී ඔයාලට same percentage scale එකකින් ඇඩ් කර ගන්න පුළුවන්. new price එකකින් ඇඩ් කර ගන්න පුළුවන්. new pane එකකින් ඇඩ් කර ගන්න පුළුවන්. මම මෙතනින් same at price scale එකට ඇඩ් කර ගන්නවා. ඔන්න ඇඩ් කරගත්තාට පස්සේ මෙන්න තියෙනවා Bitcoin එකේ value එක. බලන්න එතකොට Ethereum එකට සාපේක්ෂව Bitcoin එක කොහොමද හැසිරෙන්නේ කියලා ඔයාලට compare කරලා බලන්න මෙතන අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ මෙතන ඒක මෙන්න මේ විදිහට එනවා. මෙතන settings එකක් තියෙනවා. මේ settings එකට ගිහිල්ලා ඔයාට මෙතන line chart එක ඔයාට අවශ්‍ය නම් candle chart එකට උනත් මාරු කරලා ඊට පස්සේ candle colors ටික මාරු කරගන්න. එතකොට ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේක compare කරනකොට ඒක ගොඩක් පහසුයි. බලන්නකෝ. මෙන්න මේ විදිහට කලර් එක මාරු කරගෙන ඔයාට බලන්න පුළුවන් මේ. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? මේකට සාපේක්ෂව මේක මොකද්ද වෙලා තියෙන්නේ මේ? එකම මූවමන්ට් එක නේද මේ? එකම මූවමන්ට් එක ලස්සනට ෆලෝ කරලා තිනවා මේ. Bitcoin වල හැසිරීම Ethereum එකත් ඒ විදිහටම ෆලෝ කරලා තිනවා කියන එක මෙතනින් හොඳට බලා ගන්න පුළුවන් මේ. මේ කැන්ඩල් එක ගොඩක් පවර්ෆුල් නමුත් මේ කැන්ඩල් එක පොඩි අඩු පවර්ෆුල් නමුත් බුලිෂ් කැන්ඩල් එකක් විදිහට ගිහිලා තිනවා මේ. ඒ කියන්නේ Bitcoin හැසිරීම මෙයාට බලපානවා කියන හොඳම සාක්ෂියක් තමයි මෙන්න මේක. ඊට පස්සේ මේක අයින් කරගන්නේ මෙන්න මෙතනින් ගිහිලා මෙන්න මේ delete button එක ඔබන්න. ඊට පස්සේ මේක hide කරගන්නවා නම් මේ විදිහට hide කරගෙන analyze කර ඉඳලා නැවත Bitcoin ගැන අදහසකුත් ගන්න අවශ්‍ය නම් මේ විදිහට ඒ chart එකත් මෙතනට add කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන ගොඩක් settings තියෙනවා. ඉතින් settings ටික ඔයා පොඩ්ඩක් බලන්න. මෙතන candles ඊට පස්සේ columns මේ විදිහට එක එක වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ visibility time frame එක ඔයාට මෙතනින් change කරගන්න පුළුවන්. මම මේක දැනට delete කරගන්නවා. ඉතින් මේ volume indicator එකක් මම hide කරගන්නම් මේ පහලින් තියෙන එක. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා time frames ටික. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් analyze කරන්න අවශ්‍ය time frame ටික විතරක් මෙතනින් select කරගන්න. ඉතින් මම මෙතනදී select කරගන්නවා weekly, daily, 4 hour, 1 hour, 15 minute, 5 minute සහ 1 minute. ඔන්න මට අවශ්‍ය time frame ටිකක් මම add කරගත්තා. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මේක add කරගන්න. ඊට පස්සේ මේවා click කර කර time frame අතර ඉක්මනට මාරු වෙන්න පුළුවන් මේ. ඊට පස්සේ ඔයාට ඔයාගේ keyboard එකේ type කරන්න පුළුවන් ඔයාට අවශ්‍ය time frame එක. ඔන්න මම උදාහරණයක් විදිහට 15 minute වලට යන්න ඕනේ. ඒ නිසා මම 15 type කරගන්නවා. 15 type කරගෙන එතකොට මෙතන බලන්න 15 minute කියලා පෙන්නනවා. ඊට පස්සේ enter කරනවා. එතකොට ඔන්න 15 minute එකට යන්න පුළුවන්. ඊට පස්සේ 5 minute යන්න ඕන නම් අංක 5 type කරනවා. ඊට පස්සේ enter කරපුවාම 5 minute chart එකට යන්න පුළුවන්. ඉතින් ওই විදිහට shortcut ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම shortcut ඔයාලට අඳුර ගන්න විදිය මුලදී කිව්වා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා candles කියලා. ඉතින් මෙතනත් ඔයාට අවශ්‍ය දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම free එකට access නැහැ. ඔයාට එහෙම නම් buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් buy කරන්නේ නැතුව මේක ගන්නවා නම් ඔයාට free version එකට අදාළ ටික විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතනදී candle chart එක සහ line chart එක විතරක් add කර ගන්නවා. line සහ candle chart එක. ඉතින් මේ වගේ ඒවා දෙන්නේ නැහැ මේ. මේක නම් දෙනවා. ඉතින් ඔයාට කැමති නම් මේ chart අතර මාරු වෙලා බලන්න පුළුවන් මේ. අන්න ඒක දෙන්නේ නැහැ. මේ බේසික් එකට දෙන්නේ නැහැ. ඒක රෙකමන්ඩ් කරන්නේ ප්‍රීමියම් ප්ලෑන් එක. ඉතින් ප්‍රීමියම් ප්ලෑන් එක අත්හදා බලන්න අවශ්‍ය නම් ඔයාගේ සල්ලි නැති කාඩ් එකක් ඇඩ් කරන්න පුළුවන්. يعني ලොකු මුදලක් නැති කාඩ් එකක් ඇඩ් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඇඩ් කරගෙන ප්‍රීමියම් එක දවස් 30කට බයි කරලා බලන්න. ඊට පස්සේ ඔෆර්ස් එනවා. ඔයා ඇත්තටම ගොඩක් කාලයකට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔෆර්ස් එනවා. ඒ ඔෆර් එකකදී ඔයා ගන්න බලන්න. හරිද? ඊට පස්සේ මෙතන candle chart එක මෙන්න මේ විදිහට line chart එකට මාරු වෙන්න පුළුවන්. මේ line chart එකත් analyze කරන්න පුළුවන්. ඒකට candle chart එකත් analyze කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න මම මෙතනින් favorite add කරගත්තා දෙකක්. මේ favorite add කරගත්තාම මේ වගේ interface එකේ පෙන්නනවා ඉක්මනින් එහෙම මාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔයාලා ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ indicators කියන section එක. indicators කියන එකේදී ඔයාලට indicators ගොඩක් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට free version එකේ මෙතනට add කරගන්න පුළුවන් indicators දෙකයි වැඩ කරන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට හැමෝම දන්න RSI එක add කරගනිමු. ඔන්න මෙන්න මෙතන පෙන්නනවා. ඔන්න add කරගත්තා. මෙන්න RSI එක මෙතනට add වුණා. ඊට පස්සේ අපි add කරගනිමු moving average එකක්. ඔයාලට search කළා මෙතනින් add කරගන්න පුළුවන්. මේ විදිහට moving average. බලන්න moving average
අපි මූවින් ඇවරේජ් වල සාමාන්‍යයෙන් බේසික් එකක් කරගනිමු. සිම්පල් මූවින් ඇවරේජ්. මේ තියෙන්නේ සිම්පල් මූවින් ඇවරේජ්. ඒ කියන්නේ SMA ෂෝට් නේම් එක SMA. තව එකක් කරගනිමු මූවින් ඇවරේජ් රිබන් එක. අන්න බලන්න. ඇඩ් කරන්න බෑ මොකද මෙතන දෙකයි අපිට ෆ්‍රී දෙන්නේ. තුනක් ඇඩ් කරගන්නවා නම් අපිට පේඩ් වර්ෂන් එකකට යන්න වෙනවා. හරිද? මම මේකටත් පොඩි විසඳුමක් ඔයාලට කියන්නම්. දැන් මෙතන එක මූවින් ඇවරේජ් එකයි තියෙන්නේ. ඔන්න බලන්න. මෙතන සෙටින්ස් වලට ගියාම එකයි. හැබැයි මෙන්න මේ වගේ හදපු ඒවා තියෙනවා. මේක කස්ටමයිස් කරපු ඉන්ඩිකේටර් එකක්. මේ KGF කියන්නේ දැනට ඒක නැහැ මං හිතන්නේ. අපි බලමුකෝ උතන මූවින් ඇවරේජ් කියලාම සර්ච් කරගනිමුකෝ. ඊට පස්සේ මෙතන ටෙක්නිකල්ස් නේ. මෙන්න මෙතනින් පල්ලෙහාට ගියාම කමියුනිටි එක විසින් හදපු ඉන්ඩිකේටර්ස් තියෙනවා. මෙතන බලන්න. අපි මෙන්න මේක ඇඩ් කරගෙන උදාහරණයක් විදිහට බලමු. මම මේකත් මීට කලින් ඇඩ් කරගෙන බලලා නැහැ. ඔන්න බලන්න. ඊට පස්සේ මේ කමියුනිටි එක විසින් හදපු ඒවා. ඒ කියන්නේ කමියුනිටි එකෙන් එයාලට අවශ්‍ය විදිහට හදාගත්තු. ඉතින් මේ වගේ තැන්වලදී මේ ඉන්ඩිකේටර්ස් වල ගොඩක් මූවින් ඇවරේජ් පෙන්නනවා. ඉතින් ඒ වගේත් ඇතුළට ගිහිලා සෙටින්ස් වලින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු තව මේ බලන්න මේක කී දෙනෙක් පාවිච්චි කරනවද කියලාත් මෙතන බලා ගන්න පුළුවන්. මේ වගේ ඉන්ඩිකේටර්ස් මේ වගේ buy and sell signal උත් දෙනවා සමහර තැන්වල. හැබැයි ඒ signal මැත්තේ depend වෙන්න යන්න එපා. මොකද ඔයාලට කෙලවෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඊට පස්සේ ඉන්ඩිකේටර් එකේ ඇතුලේ settings තියෙනවා මේ වගේ colors වෙනස් කරගන්න. මේ on off කරලා ඔයාලට බලන්න පුළුවන්. බලලා ඔයා තීරණය කරන්න ඔයාලට අවශ්‍ය එක ෆිල්ටර් කරගන්න මේ. signal off කරගන්න, signal label off කරගන්න, මේ වගේ දේවල් කරගෙන අදාළ settings ටික විතරක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන source code එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් සමහර indicators වල මේ විදිහට code එක දෙනවා. සමහර indicators වල මේක දෙන්නේ නැහැ. ඒක තියෙන්නේ community. කියන්නේ මේ indicator එක නිකුත් කරන කෙනාටේ තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේක මේ විදිහට hide කරගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ විදිහට hide කරගෙන තව indicator එකක් add කරගන්න පුළුවන්. ඔන්න බලන්න. හැබැයි මේක on කරොත් මේක වැඩ කරන්නේ නැහැ ඊළඟ ඉන්ඩිකේටර් එක. මොකද ඉන්ඩිකේටර්ස් තුනක් අපිට සපෝට් කරන්නේ නැති නිසා. මේ බලන්න. එතකොට මොකක් හරි error එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අයින් කරගත්තොත් මේක නැවත මේ වගේ on කරගත්තොත් මේක වැඩ කරනවා. ඊට පස්සේ මේක අපි open කරොත් නැවත මේක වැඩ කරන්නේ නැති වෙනවා. මොකද ඉන්ඩිකේටර්ස් දෙකයි අපිට free version එකේදී පාවිච්චි කරන්න දෙන්නේ. හරිද? මම මේ RSI එක delete කරනවා. RSI එකේ තියෙන්නේ මේක pane එක මෙන්න මෙතන delete කරගන්න. ඊට පස්සේ මේකත් මේ විදිහට full screen දාගන්නත් පුළුවන් මේ. full screen දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට delete කරගන්නවා. මේකේ කොටු ටිකක් කරදරකාරී වගේ නිසා මම මේක දැන් අයින් කරගන්නවා. දැන් ඔයාලට ටිකක් මේක පැහැදිලි. බලන් ඉන්න අපහසු ඇති කියලා හිතුණා. මටත් පොඩ්ඩක් අපහසුයක් ආව නිසා තමයි ඒක අයින් කරගත්තේ. ඊට ඔන්න ඉන්ඩිකේටර්ස් ගැන කතාව ඉවරයි. ඊට පස්සේ අපි යනවා ඉන්ඩිකේටර් ටෙම්ප්ලේට්. මෙතනදී ඔයාලට ඉන්ඩිකේටර්ස් දැන් අපි හිතන්නකෝ ඔයා මෙතන ඔයා ආසම ඉන්ඩිකේටර්ස් දෙකක් තියෙනවා. ඒ තමයි අපි බලමු RSI එක අපි ඇඩ් කරගනිමු. ඊට පස්සේ RSI එකත් එක්ක EM එක දාලා ඔයා ස්ට්‍රැටජි එකක් හදා ගන්න. ඒ කියන්නේ ඔයාට හරියන විදිහේ හරි බොලින්ජර් බෑන්ඩ් එකක් තියෙනවා. අන්න හරි. මේ දෙක එකට මෙන්න මේ වගේ තැනකදී ඔයා buy and sell කරනවා. ඒ කියන්නේ ඔයාට අදාළ එකක් හදාගෙන ඉන්නවා. ස්ට්‍රැටජි එකක්. ඒ ස්ට්‍රැටජි එකට අදාළයි මේ දෙක. මේ දෙක ඔයාට ඕනි ඔයාගේ ඇනලයිස් එක කරන්න. ඊට පස්සේ RSI එකත් ඕවර්බෝඩ් වුණාම මෙතනත් මේක වුණාම මෙතනින් මේ වගේ sell signals වලට ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් කියලා හිතන්නකෝ. මේ බලන්න. මේ RSI එකත් මේ යටට ගිහිල්ලා මේකෙත් මේ යට බෑන්ඩ් එකට ආවා. මෙතනින් ඔයා buy signal එකක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඔයා මේක back test කරලා ඔයා දන්නවා මේ වගේ තැන්වලදී මාකට් එක උඩ යනවා මේ. මේ බලන්න මේ වගේ තැනකට ආවට පස්සේ මාකට් එක මේ උඩ බෑන්ඩ් එකට යනකම් හෝ මිඩ් බෑන්ඩ් එකට යනකම් ඔයා ට්‍රේඩ් කරන කෙනෙක්. ඉතින් ඔන්න ඔයා දැන් ලස්සන ස්ට්‍රැටජි එකක් ඔයා හදාගත්තා. ඉතින් හදා ගන්නවා නම් මේක ගොඩාක් බෑක් ටෙස්ට් කරන්න ඔයාලට සිද්ධ වෙනවා. මේ බලන්නකෝ. මෙන්න මෙතනදී සෙල් වෙලා නැහැ. මේ පොඩි සෙල් එකක් ඇවිල්ලා මෙතනින් මෙහෙම ගිහිලා මිඩ් බෑන්ඩ් එකකට ඇවිල්ලා. නමුත් මෙතනට ගියාට පස්සේ බලන්න මෙතනට ගිහිල්ලා මෙතන ඩයිවර්ජන්ස් එකකුත් නෑ. ඩයිවර්ජන්ස් එකක් මෙතන තියෙනවා. බලමු. නෑ. මෙතනත් නෑ. ඔව් මේ මෙතන උඩ බෑන්ඩ් එකේ ඉඳලා මෙහෙම පහළ බෑන්ඩ් එකට ඇවිල්ලා මේ මෙතනින් බයි වෙලා මෙහෙම ගිහලා. ඉතින් ඔයා ස්ට්‍රැටජි එක හදාගත්තා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මෙන්න මෙතන ගිහිල්ලා save indicator template කියන එක ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන නමක් අපි දාමු trust me කියලා දාමු අපි. මේ විදිහට දාලා ඊට පස්සේ මෙතන remember symbol
මේ මුකුත් අවශ්‍ය නැහැ මේක දාගමු. ඊට පස්සේ ඔයාලට හදිස්සියෙම ඉන්ඩිකේටර්ස් දෙක මේ විදිහට ඩිලීට් කරලා තියෙන්නේ. ඔන්න ඔයා දැන් ඩිලීට් කරලා ඊට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එක ඇනලයිස් කරනවා. ඔන්න මේ ටිකත් අපි මේ විදිහට අයින් කර ගන්නවා. ඔන්න දැන් ඔයා ප්‍රයිස් ඇක්ෂන් එකේ මොකුත් නැහැ ඇඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා දැන් අර අපි ඉස්සෙල්ලා හදපු ඉන්ඩිකේටර්ස් දෙක මෙතන ට්‍රේඩින් නිව් එකට ගිහලා සර්ච් කරලා ඇඩ් කරන්න. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මෙතනට ගියාම මෙතන මේ ට්‍රස්ට් කියලා මම සර්ච් කරගත්තා. ඔන්න බලන්න. ඒක දාපු ගමන් ඔටෝම මේ දෙකම ඇඩ් වෙනවා. ඩිලීට් කරනකොට විතරයි ඔයාලට මෙතනදී ඩිලීට් කරන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනට ගිහිල්ලා ටෙම්ප්ලේට් වලින් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා එතනදී කරගන්න අවශ්‍ය දේ. කියන්නේ ඉන්ඩිකේටර්ස් දෙකම එකපාර මෙතනින් දා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ ඇලර්ට් කියන එකට. ඇලර්ට් එකේදී වෙන්නේ දැන් මෙතන ඔයා හිතන්න මම මෙතන 1 minute chart එක දා ගන්නවා. අපි 1 minute chart එකේ මේක එක්ස්පීරියන්ස් කරලාම බලමු. හරිද? මෙතනින් ඔයාට මාකට් එක මෙන්න මේ වගේ ලෙවල් එකකට ආවොත් ඇලර්ට් එකක් වදින්න අපි හිතමු. මේක ඔයා ඇනලයිස් කරලා තියෙන්නේ. ඇනලයිස් කරාට පස්සේ ඔයා හිතන්න මෙන්න මේ වගේ තැනකට ආවම මාකට් එක. මෙන්න මෙතෙන්ද ආවොත් මාකට් එක ඔයාට ඇලර්ට් එකක් වදින්න ඕන. ඉතින් මෙතෙන්ද ඇවිල්ලා මාකට් එක මෙතන රයිට් ක්ලික් කරලා add alert to horizontal line එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඔන්න ඒක දෙන්නෙත් නැහැ. හරි. මේ ඇලර්ට් එක දෙන්නේ නැති මේ ලයින් එකට ඇඩ් කරන්න දෙන්නේ නැහැ. අපි නිකන් මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ විදිහට තියලා මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඇඩ් කරොත් ඔන්න ඇලර්ට් එක ඇඩ් වුණා. මේ වගේ ඇලර්ට් පහක් ඔයාට ෆ්‍රී version එකේ දෙනවා. ඉතින් අපි බලන් ඉමු මේ එතනිමුත් අපි ඇලර්ට් එකක් දාමු. අපි දෙපැත්තේම ඇලර්ට් දෙකක් දාගමු. එතකොට එකක් හරි වදී දෙපැත්තින් ඔන්න බලන්න. දැන් මේකේ වැදුනොත් මේකේ වදින්න ඕන. මෙතනින් ආවොත් මේකේ ඇලර්ට් එක එන්න ඕන. එතනදී ඔයා ඊමේල් එක ඇඩ් කරලා තිබුණොත් ඊමේල් එකටත් ඒ ඇලර්ට් එක එනවා. බලමු ඇලර්ට් එක එන විදිහ. ඇලර්ට් එකේදී පොඩි බීප් සවුන්ඩ් එකක් එක්ක ඔයාගේ මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙන මොබයිල් ෆෝන් එකෙත් ඒ වගේම ඩෙස්ක්ටොප් එකේ සහ ඔයාට ඊමේල් එකකින්ොත් ඇලර්ට් එක දැනුම් දෙනවා. ඉතින් ඕක තමයි සරලව සිද්ධ වෙන්නේ. ඉතින් තාම ඇලර්ට් එක වැදුනේ නැහැ. අපි ඇලර්ට් එක වැදෙනකල් අපි යමු ඉස්සරහට. මෙන්න බලන්න. මෙන්න මෙතන යට ලයින් එකේ වැදුනා. මෙන්න ඔයාට ඇලර්ට් එක ආවා. එතකොට ඔයාට මේ chart එකට මෙතන ක්ලික් කරලා දැන් ඔයා වෙන chart එක ඇනලයිස් කර කර හිටියොත් මේක ක්ලික් කරලා ඔයාට ඒ chart එකට ගිහිලා ඒක ඇනලයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විදිහට ඩිලීට් කරගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඉතින් ඔන්න මම ට්‍රේඩින් නිව් එකේ වෙන මේ ටික ගැන සම්පූර්ණයෙන්ම කතා කරගෙන ආවා. ඊට පස්සේ මෙතන රීප්ලේ එක තියෙනවා. රීප්ලේ එක නම් වැඩ කරන්නේ ප්‍රීමියම් version එකට විතරයි. හරිද? මේ විදිහට ආපස්සට ගිහලා chart back test කරන්න තමයි මේක තියෙන්නේ. මේක මට ඔයාලට පෙන්වන්න විදිහක් නෑ. මොකද මම මෙතනදී ඔයාලට ෆ්‍රී version එකෙන් තමයි කතා කරන්නේ. මගේ paid version එක තියෙනවා. නමුත් paid version එකකින් ඔයාලට කතා කරලා වැඩක් නැහැ. මොකද ඔයා ගාව තියෙන්නේ ෆ්‍රී version එක සහ අලුතෙන් එන කෙනෙක් තමයි මේ දේවල් මේ විදිහට ඉගෙන ගන්න. හරිද? ඔයාලට paid version එකම අවශ්‍ය නැහැ. මේ විදිහට ගිහිල්ලා ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි සීමාවක් සහිතව. මතක තියාගන්න සීමාවක් සහිතව කැන්ඩල් මං හිතන්නේ 20000ක් විතර තමයි ආපස්සට පෙන්වන්නේ. මෙන්න බලන්න 5000ක්. බේසික් එකේදී බාස් 5000යි ප්‍රීමියම් එකේ 20000ක් ආපස්සට බලන්න පුළුවන්. මෙතනිනුත් යාලා කියනවා ඒ පවර් ප්ලෑන් එකක් අරගත්තොත් ඒක කරන්න පුළුවන් කියලා. හරිද? ඊට මෙතන තියෙනවා අන්ඩු සහ රීඩු බටන් දෙක. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර දෙක තියෙන විදියම තමයි. ඉතින් මම මේක මේ විදිහට කියන්නම්කෝ. ඔන්න දැන් අපි මේ විදිහට මොන හරියක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මේක අන්ඩු කරොත් මේ විදිහට ආපස්සට විදිහට ඒ වගේම රීඩු එකකින් මේ විදිහට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඕක තමයි සරල කාරණය. හරිද? දැන් එතකොට අන්ඩු රීඩු ඒ ටිකත් පැහැදිලි. ඊට පස්සේ මෙතන තියෙනවා ලේඅවුට් සෙටප් එක. මෙතනත් මේ හැම දෙයකම ප්‍රීමියම් ගන්න ඕන. ප්‍රීමියම් ගත්තොත් මේ විදිහට ලේඅවුට් අවශ්‍ය ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. මේ බලන්න. ඔන්න ක්ලික් කරපු ගමම කියනවා යා අඩුම මෙතන essential plan එකේදී තමයි දෙකක් දෙන්නේ කියලා. ඉතින් අපි මේක මේ වගේ එකක් ක්ලික් කරොත් මේ බලන්න ප්‍රීමියම් තමයි 8ක් දෙන්නේ. එනේ plan එක buy කරන්න කියලා කියනවා. 14ක් වගේ දුනොත් ultimate plan එක අවශ්‍යයි. chart 16ක් වගේ දාගන්න. හරිද? හැබැයි මේ වගේ chart 16ක් ඔයාලට ඔයාගේ පොඩි මොනිටර් එකේ play කරන්න බෑ. ඒ නිසා ඒකට වැඩි මහන්සි වෙන්න එපා. ඇත්තටම essential plan එකත් ඇති කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් chart එක දෙකට බෙදා ගන්න. ඊට වැඩිය යන්න එපා. අපරාධයක්. හරිද? ඊට පස්සේ මෙතන chart save කරන්න එනවා මෙන්න මේ විදිහට. ඒක ලොකුවට අදාළ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා quick search එක. quick search එකත් ලොකුවට අදාළ දෙයක් නෙවෙයි. ඊට පස්සේ මෙතන තියෙනවා chart එක full screen දාගන්න. ඔන්න බලන්න full screen දාගත්තාම chart එක ගොඩක් පැහැදිලි. analyze කරන්න ලොකු ඉඩ කඩක් ලැබෙනවා. ඉතින් මේ full screen දාගෙන තමයි සාමාන්‍යයෙන් analyze කරන්නේ. හරිද? ඉතින් ඔයා කැමති නම් full screen දාගන්න. full screen දාගෙන මේකෙන් exit වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට
මේ විදිහට එක්සිට් වෙන්න බෑ. මේක සාමාන්‍යයෙන් Chrome එකේදී මෙන්න මෙතනින් close button එකක් එනවා. නමුත් මෙතනදී මේක එන්නෙත් නැහැ. එතකොට ඔයාලට ඔයාගේ keyboard එකේ තියෙනවා ESC කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔන්න ඔය විදිහට නැවතත් ආපස්සට එනවා. හරිද? ඊට මෙතන තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක්. ඔයාගේ සාමාන්‍ය ඇනලයිස් එකක් කරගත්තට පස්සේ ඒක යාළුවෙකුට ෂෙයා කරනවා නම් ඔන්න මෙතන තියෙනවා මාකට් එක. මෙන්න මෙතනින් මෙහෙම මාකට් එක පහළට ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම යනවා කියලා ඔයාලට යාළුවාට කියන්න අවශ්‍ය නම් මෙන්න මේක ක්ලික් කරන්න. මෙතන මේ ක්ලික් කරගත්ත ගමන් මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් ඊට පස්සේ මෙතන ෂෙයා කරන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් කිව්වොත් ඔන්න ඔය විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ඕපන් ෆයිල්ස් කියලා ඔයාලට ඕපන් කරගන්න පුළුවන්. ගොඩක් දුරට මේක ඩවුන්ලෝඩ් කියන සෙක්ෂන් එකට තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ඒක ඔයාලට WhatsApp හෝ මොනම මාර්ගයකින් ෂෙයා කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන ට්‍රේඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන ට්‍රේඩ් ඔප්ෂන් එකේදී ඔයාලට account එක කනෙක්ට් කරන්න ඕන. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කනෙක්ට් කරන්න කියලා. හැබැයි paper trading මෙන්න මෙතන තව දෙයක් තියෙනවා. ඒ තමයි paper trading. paper trading ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මෙන්න මේ විදිහට paper trading වලදී මෙතන කනෙක්ට් කරගන්න තියෙන්නේ මේ විදිහට කනෙක්ට් කරගෙන ඔන්තරට ලක්ෂයක account එකක් හම්බ වෙනවා. ඒකට මෙතනින් ඔන්න ඔයාලට ට්‍රේඩ් කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ මෙතන 1 minute වලට වගේ ගිහිල්ලා අපි ට්‍රේඩ් එකක් දාලා බලමු. මම මේකේ drawings ටික delete කරගන්නවා. ඔයා හිතන්නේ මෙතනින් මාකට් එක උඩට යනවා කියලා. ඒතර ඔන්න buy එකක් ගන්නවා. buy එකක් අරගෙන මෙතන මාකට් එකකින් ගනිමුකෝ අපි. මාකට් එකකින් ඔන්න buy trade එකක් ගන්නවා. buy trade එකක් අරගෙන ඊට පස්සේ මෙන්න මෙතනින් trade එකක් අරගෙන ඊට පස්සේ stop loss එක මේ විදිහට දාලා take profit එක මේ විදිහට දාලා ඔන්න බලන්න ඔයාලට තියෙන ලැබෙන profit එකත් මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතන confirm කරන්න. මෙන්න මේ විදිහට trade කරන්නත් පුළුවන්. paper trading. හැබැයි මේකේ real money නෙවෙයි. paper trading ඩොලර් ලක්ෂයක account එකක් ඔයාලට ලැබෙනවා. ඔයාගේ position size එක මෙතනින් කැල් කරලා මේක එකයි මම කියන්නේ වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ඕන එකක් කියලා බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී profit වෙනවද loss වෙනවද කියලා. මම මේක දැනට මෙන්න මේ විදිහට close කරගන්න. ඔන්න බලන්න මෙන්න loss එකකින් තමයි මේවා කරේ. මෙන්න realize PNL එක 0.39කට අඩු වුණා. ඉතින් මේ වගේ ඔයාලට paper trading කරන්නත් අවස්ථාව මෙතන තියෙනවා. හරිද? ඉතින් ඒක ලොකුවට හිතන්න යන්න එපා. එතකොට ඒක මේ විදිහට මේ මෙතනින් buy කරා sell කරා මේ විදිහට ඒ ටික පෙන්නනවා. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ paper trading ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. එන්න බලන්න එතකොට කනෙක්ට් මේ මෙතන බ්‍රෝකර් කෙනෙක්ව කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේඩින් සෙටින්ග්ස් එක තියෙනවා. එතනින් ඔයාලට තියෙන ඊට පස්සේ ඔයාගේ අදහසක් පබ්ලිෂ් කරනවා නම් ඔයාගේ අදහස තියෙනවා මෙන්න මෙතනින් මාකට් එක මෙහෙම පහලට ඔහොම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඔහොම යයි කියලා. ඊට විතර පබ්ලිෂ් කරන්න පුළුවන්. හැබැයි පබ්ලිෂ් කරාම මතක තියාගන්න අර රෙකෝඩ් වීඩියෝ අයිඩියා එක දාලා දුන්නාම පස්සේ ඒක ඔයාටම බලා ගන්න උනත් පුළුවන්. හරිද? ඉතින් මම ඔන්න උඩ ඉන්ටර්ෆේස් එක කියන්නේ මේ සම්බන්ධව සම්පූර්ණයෙන් කතා කරා. හරිද? මම හිතනවා මේ ටික ආයෙ බිගිනර් කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් නැහැ කියලා. හරිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මේ ඉන්ටර්ෆේස් එක ඊට පස්සේ මේ ටික කතා කරමු. එහෙනම් අදට ගිහින් එන්නම් කාලයක් ගොඩක් ගියා. හැබැයි ට්‍රේඩින් නිව් ගැන ගොඩක් දේවල් ඔයාලට කියලා දුන්නා කියලා මම හිතනවා. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ට්‍රේඩින් නිව් එකේ ප්ලේලිස්ට් එක වෙනම හදලා ඔයාලට තියන්නම්. අනිවාර්යෙන් අපිව සබ් කරගෙන යන්න. ට්‍රේඩින් ගැන ක්‍රිප්ටෝ කරන්සි විශේෂයෙන් ඔයාලට A to Z කියලා දෙනවා. Trust me, මාව විශ්වාස කරන්න.